Hi guys. අපි ආව ලස්සන ගමනක්. අපි ආව ලස්සන තැනකට. අපි අද මේ බීච් සයිඩ් එකට ආවා විදින්න. තව චුට්ටකින් මම ඔයගොල්ලන්ට බීච් සයිඩ් එක පෙන්නන්නම්. අපි දැන් නැවතිලා ඉන්න හොටෙල් එක පෙන්නන්නම්. ඉන තැන ඉඳලා මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. Side එක අර ඈත තියෙන්නේ බීච් සයිඩ් එක. දැන් මම පෙන්නනම් අපි ගත්ත රූම් එක. මෙයාට මේ පැත්තට රූම් එකක් තියෙනවා. මෙතන අපිට කතා කරගෙන ඉන්න අපිට එහෙම දේවල් වලට තියෙනවා. ලස්සනයි, හරිම ලස්සනයි. ඊට පස්සේ මෙතනින් බැල්කනි එක තියෙනවා. ඊට පස්සේ මෙහෙම තමයි රූම් එක තියෙන්නේ. මෙහෙම තියෙන රූම් එක. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මෙහෙම රූම් එක මම අරගෙන යනකොට මෙතන මෙහෙම ටීවී එක තියෙනවා. මෙතන අපේ බෑග් තියාගන්න කබඩ් එක තියෙනවා. මෙතන ඇඳක් තියෙනවා. මෙතන බෙඩ් එකක් තියෙනවා. මෙතන ෆෝන් චාර්ජර්ස් ඒවා ඔක්කොම තියෙනවා. ඇතුළේ ඉඳන් බලපුවහම මෙහෙමයි. මේක ෆැමිලි රූම් එකක්. මෙතන රෙදි දාගන්න රැක් එකක් තියෙනවා. මේකෙන් දොර වහපුවාම AC තියෙනවා. ඊට පස්සේ යමු බාත්රූම් එක පෙන්නන්න. බාත්රූම් එක අරපුවාම එහෙම තමයි තියෙන්නේ. මෙතන තියෙනවා මෙහෙම තියෙනවා. කබඩ් එක තියෙනවා. කබඩ් එකක් තියෙනවා. ටිෂු එහෙම තියෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හරිම මේ පිරිසුදුයි. ලස්සනයි. ඊට පස්සේ මෙහෙම ආපුවම හස්බන්ඩ් ඉන්නවා. ඊට පස්සේ මෙතන අපිට රෙදි දාගන්න රැක් එකක් තියෙනවා. මෙහෙම තමයි ඈත පේන්නේ. හරිම ලස්සනයි. මේ පැත්ත ටවුන් එක පැත්ත. මේ පැත්ත බීච් සයිඩ් එක. දිගටම බීච් සයිඩ් එක. අපි තව ටිකකින් බීච් එකට යනවා. එතකොට එතකොට පෙන්නන්නම්. දුවලා දෙන්නත් එක සෙල්ලම් කරන්න. හරිම ලස්සනයි. මෙතන දුවලා දෙන්න ඉන්නවා. හරිම ලස්සනයි guys. හරිම ලස්සනයි. හරිම නිදහස්. සයිස් කරන්න ඕන නම් සයිස් මැෂින් තියෙනවා. හරිම ලස්සනයි guys. ඔයාලට පෙන්නනම් ඉස්සරේ. මෙන්න මේක තමයි කවුම් ප්‍රශ්නේ. මම හරිම බයයි පල්ලෙහා බලන්න. guys ඔයාලට පේනවද? අපි පස්වෙනි ෆ්ලෝර් එකේ ඉන්නේ. ඉතින් මම හරි බයයි පල්ලෙහා බලන්න. චුලි බබෙක් සරුංගලයක් ඇදගෙන එනවා. ඉතින් මට දැන් guys මේ අයිනට යන්න බෑ පල්ලෙහා පෙන්නන්න. මොකද මම ඇත්තටම බයයි. මේ අපේ හොටෙල් එකේ ගේට් එක මෙතනද ඉන්නේ. ඉතින් guys හරිම ලස්සනයි. හරිම ලස්සනයි. අපි නිදහසේ ඉන්නවා guys. හරිම ලස්සනයි. ඉතින් guys නිදහසේ ඉන්නවා. ඔයගොල්ලොත් එක්ක බීච් එකට ගිහලා එකතු වෙන්නම්. රෑ වෙනකන් අද සෙල්ලම් කරනවා. රෑ වෙනකන් අද පාන්දර 1-2 වෙනකන් බීච් එකට වෙලා ඉන්නවා guys. හරිම සතුටුයි. full happy.
නම් අපි බීච් එකේදී හම්බ වෙමු. Hi guys. ඔයාලට මං කිව්වේ චුට්ටක් හවස් වෙනකන් ඉන්න බීච් එක පෙන්නන්නම් කියලා. guys ඔයාලා බලන්න. පුදුම ලස්සනක් මම ඔයාලට පෙන්නන්න යනදී. බලන්න guys. ලස්සන. කීයට වැඩන්නේ ලස්සන අප්පා. පුදුම ලස්සනක්. පුදුම ලස්සනක් guys. බලන්න guys. ෂා. ලස්සන guys බලන්න guys මේ ලස්සන මෙන්න මං ඉන්නවා අන්න මගේ හස්බන්ඩ් යනවා අන්න දුවලා දෙන්න යනවා guys මේක නම් පුදුම ලස්සනක් මට තේරෙන්නේ නැහැ මේක ලස්සන කියලා නිම කරන්න. බලන්න guys. මට guys ලස්සන කතාවක් යාළුවනේ කියන්න තියෙනවා මේ වෙලාවේ. මේක ලොකු කමක්වත් එහෙම නැත්නම් කිසිම දෙයක් නෙවෙයි මේක හරියම ලස්සන කතාවක්. මොකද්ද දන්නවද? මම මේක කියන්න ගොඩක් ආස කරා. මේක කියන්න ආස මේක විඳින ගමන් කියන්නම් ඔයගොල්ලන්ට මේ ලස්සන විඳින ගමන්. චුට්ටක් පෙන්නන්න. මගේ බෑක් කැම් එකට ලස්සන පේනවා. අර මගේ දුවලා දෙන්න දුවන්නේ guys. මේ හස්බන්ඩ්. මේ දුවගෙන ඉන්නේ දුවලා දෙන්න. මම ඔයගොල්ලන්ට ලස්සන කතාවක් කියන්න ආසයි මේ වෙලාවේ. ජීවිතේ guys අපි විඳිනවා කියන්නේ විඳවනවා කියන්නේ දෙකක් නෙවෙයි. අපි විඳින්න ඕන. ජීවිතේ අපි විඳවන්න අවශ්‍ය නැහැ විඳින්න ඕන. හැබැයි ජීවිතේ එක අනිවාර්ය ලස්සන බලන්නකෝ. ජීවිතේ එක එන්න හන්ට ගියා. ඔකේ guys මේ වගේ දුවලා තියෙනවා. Okay. ලස්සනයි. ලස්සනයි. ජීවිතේ guys හස්බන්ඩ් එක්කම කියන්නම් මේ කතාව. මේක මේ YouTube එකේ ඉතින් අපි මේක YouTube වීඩියෝ එකක් නිසා අපි කියන දේ අපි රටට අපි ලෝකෙට අපි සමාජයට හොඳ දෙයක් දෙනවා මිසක් අපි අයහපත් දෙයක් දෙන්න හොඳ නැහැනේ. ඉතින් අනිත් එක තමයි අපි බොරුවට අර බොරු පුතාන බොරු දේවල් නෙමෙයි අපි කියන්නේ අපි ජීවිත අත්දැකීමෙන් අපි කතා කරන්නේ. අපි ජීවිතේ අපි දෙන්න දැන් දුවලා දෙන්න ඕගොල්ලෝ දැක්කා. අපි දෙන ජීවිතේ ගොඩාක් කටු කාපු අපි අපි සාමාන්‍ය භාෂාවෙන් කියන කටු කාපු ජීවිතේ ගොඩාක් දුෂ්කර ගත කරපු ගොඩාක් දුක් විඳපු අපි දෙන්න ගොඩාක් මේ තත්ත්වයට එන ගොඩාක් දුක් විඳා. හැබැයි අපි දෙන්න අපේ දරුවන්ට ඉගෙනුවා, අභියෝග මැද ආවා. ඒක ලේසි පහසු වුණේ නැහැ. ජීවිතේ දුක් කම් කටොළු ගිරි දුර්ගම ආවත් කාන්තාර පහ කරන් තමයි අපි මේ ජීවිතේ ආවේ. අපිත් එක්ක හැමතැනම අපි දෙවියන් වහන්සේ ඉතින් අපි දෙන්නත් එක්ක අපි දෙන්න චූටි වයසේ මැරි කරේ. ඊට පස්සේ අපි දෙන්න චූටි වයසේ අපිට අපේ කියන්නේ අපිට කාගවත් උදව් තිබුණ නැහැ. අපිට කවුරුත් කිසිම දෙයක් දෙන්න හිටියේ නැහැ. ඉතින් අපි පුංචි වයසින් අපි දෙන්නට ඕන නිසා අපි දෙන්න ආදරය කළා. අපි දෙන්නට ඕන නිසා අපි බැඳලා මේ මැරි කරලා අපි දරුවෝ හදලා ඒත් අපි දෙන්නට ඕන නිසානේ ලෝකෙට ඕන නිසා නෙමෙයි ඉතින් ජීවිතේ අපි දෙන්නට ඕන නිසා තමයි අපි මේ හැමදේම කරේ. ඊට පස්සේ guys මට කියන්න යන කතාව තමයි පුංචි වයසේ ඉඳලා අපි දැන් බැඳලා අවුරුදු 26ක් වෙනවා. ඉතින් ගොඩක් පුංචි වයස වැඩක් නැහැ. ගොඩක් පුංචි වයස හැබැයි අද අපිට මේ ලොකු දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ මගේ දුවලා දෙන්න. අද අපි අර වචනෙට නෙමෙයි guys කියන්නේ ඉස්සර අපේ අත්තම්මලා අම්මලා කියනවා නේද දුක්ඛින් දින තරමට තමයි සැප කියලා කියනවා. එතකොට අපි කන්දක් නැග්ගොත් පල්ලමක් බැස්සොත් අපිට හොඳ තැන්පලා මාර්ගයක යන්න හම්බ වෙනවා කියනවා. ඒ හැම දෙයක්ම ඇත්ත යාළුවනේ. ඇත්ත කියන්නේ
ඒක අපි අත්දැකීමෙන් කියන්නේ ඇත්තටම ඇත්ත. අද අපි මෙහෙම බීච් හොටෙල් එකක ඇවිල්ලා නවතින්න. එතකොට අපි මේ වගේ නිදහසේ අපි පවුලක් විතර අපි 4 දෙනා එකට ඉන්න. ඒවට මුදල් වැය කරන්න මේවා ලෙහෙසි පහසු නෑ. මේ විශාල මුදල් වැය වීමක්. හැබැයි මේ සියල්ල නිදහසේ වැය කරන්න මේ දේවල් අපි එදා ගොඩක් දුක් කඳන සහිතව වැපිරුවා. අද අපි ප්‍රීතියෙන් ඒව කපා ගන්නවා. මෙහෙම දවසක් ජීවිතේ නැත්තම් ගයිස් වැඩක් නෑ. මෙහෙම දවසක් ජීවිතේ අපිට විඳින්න බැයි නම් අර ලස්සන සාමයේ ඉතින් බලන්න ගයිස් හරිම ලස්සනයි. මෙහෙම නැත්තම් ජීවිතේ දවසක් අපි ගෙවන්නේ වැඩක් නෑ. අපි හම්බ කරන්නේ මොකටද? අපි ජීවත් වෙන්න, කන්න බොන්න. අපි ගෙවල් හැදුවා, දරුවන්ට ඉගෙනුවා, යාන වාහන ගත්තා. මේ සියලු දේ කරලා අපි පුංචි වයසේදී පෙන්නුවා ගයිස්. මිනිස්සුෙකුට දෙයක් හිතුවොත් කරන්න බැරි නැහැ කියලා. ඉතින් අද මගේ හස්බන්ඩ් සැරින් සැරේ විදේශගත වෙනවා. මගේ ලොකු දූ විදේශගත වෙලා ඉඳලා දැන් ඇවිල්ලා ඉන්නවා මේ නිවාඩුවකට. එයා චූටි දුවයි මායි අපි යන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ හැමදේම හරිම ලස්සනයි, සුන්දරයි. හැබැයි ඒවට අමාරුයි. අපි යෝග කට්ටු කාලා තමයි දේවල් ලබා ගත්තේ. ගොඩක් අය හිතනවා ගයිස් මේ මගේ හස්බන්ඩ්ුත් කියන්නේ හස්බන්ඩ්ුත් කතා කරයි. ගොඩක් අය හිතනවා මේ හස්බන්ඩ් රට නිසා, දුවල රට නිසා අපි සැප විඳිනවා නැහැ ගයිස්. මේ තත්ත්වෙන් අපි හතර දෙනාම එනත් පොඩි කාලේ ඉඳලා අපි හතර දෙනා ඒ දෙන්නට සැප දීලා අපි දෙන්න ඒගොල්ලන්වත් හොඳට උගන්ලා අද ඒ තත්ත්වයට අරන් ඒගොල්ලෝ රටවල් ගිහිල්ලා ඒ ලෝකයේ අත්දැකලා මේ දූපතින් එහාට යන්න ඕන. මේ ලෝකේ බලන්න හරි ලස්සනයි. මමත් ගිහිල්ලා දෙනවා දෙපාරක් මේ ලෝකේ බලන්න. ඉතින් මේ හරිම ලස්සනයි. ඉතින් ගයිස් මම මේ ආවේ අපි විනෝද වෙන්න නිසා මේ ලොකු දේවල් කතා කරන්නේ. මම මේක කතා කරපු දේ ඔයගොල්ලෝ ගන්න දෙයක් ඇති කියලා හිතනවා. අපි ජීවිතේ යම් කාලයක් දුෂ්කරව ගෙවුවා වගේම අපි දැන් සතුටින් ඉන්නවා. අපි දැන් සතුටින් වපුරනවා. කඳුලින් කපපුවා සතුටින් වපුරනවා. ඉතින් ජීවිතේ කැපකිරීමක් තියෙන්නම ඕනේ. ජීවිතේ ලස්සනට ඉඳලා. එතකොට කැපකිරීමක් තිබුණාම ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඉතින් අපි හරි ඔයාලා හිතන්න බීච් හොටෙල් එකක ඉන්න. ඇත්තටම අපිට එදා එහෙම බීච් හොටෙල් එකක නෙවෙයි අපි දෙන්නට ඉන්නවත් තැනක් තිබුණේ නැහැ නේ. අපි දෙන්නට ඉන්නවත් තැනක් තිබුණේ නැහැ. ඉතින් අද දුවලා දෙන්න අපි මෙහෙම ඉන්න ඒක ලස්සනම අපේ ලස්සන ආදර කතාවකුත් තියෙනවා. ලස්සන කටුක කතාවකුත් තියෙනවා. ඒ වගේම අපේ දරුවෝ ලස්සනට දැන් ජීවත් වෙනවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. අර බලන්න ඒගොල්ලෝ හරිම සතුටින් ඉන්නේ. ඉතින් මේ මම ඔයගලට කියන්නේ මේ අපේ ජීවිතේ මොනම හරි මේ වීඩියෝ එකකින් ගන්න දෙනවා නම් චූටි දෙයක් හරි ගන්න. අපි මිල මුදල් එකතු කරගෙන ඒවා ගොඩවල් ගහගෙන පොත්වල බැංකු පොත්වල පුරවගෙන හිම අපිට නැහැ. හැබැයි අපි එදිනෙදා ජීවිතේ විඳිනවා. ඒක අකමැති කට්ටියකුත් ඉන්නවා. ඒකට ඊර්ෂ්‍යා කරන කට්ටියකුත් ඉන්නවා. ඒකට එක එක දේවල් කතා කරන කට්ටියකුත් ඉන්නවා. හැබැයි අපිට කිසි දෙයක් වැඩක් නැහැ. අපි සතුටින් ඉන්නවා. ඉතින් ගයිස් හස්බන්ඩ් මොන හරි එක වචනයක් කියයි. ආත් මොන හරි චුට්ටි දෙයක් කියන්න. Hi guys. අපි අද පවුලක් විදියට ආව පොඩ්ඩක් ඇවිල්ලා. හැබැයි අපේ අතීතේ ගොඩක් හරි සතුටයි. ඒත් දැන් ඉතින් දුවලා දෙන්නේ ඉන්නවා. දෙයක් වයසට යනවා. හැබැයි දැන් සතුටින් ඉන්නවා ඉස්සර වැඩි. ඉස්සර දුකින් ඉඳලා අනගාට ඉඳලා දැන් හැබැයි ඉන්න බ්ලොග් කොරියෝ දැන් අපි එන්නේ මොකද මේ වගේ ඕඩයි ඕඩයක් අරගෙන ඉන්දියාවට අරගෙන ඉන්දියාවේ මේ පවුලක් ඉරිපුර කියලා කියන්නේ ඒකම ගොඩක් කට්ටියට ගන්න ආදර්ශයක්. මොකද අපි ඉස්සර ළමයි පොඩි කාලේ ගොඩක් ඉපින්නේ. රට අවුරුදු ගානක් මේ පොඩි අය ලොකු කරන්න. හැබැයි අර ළමයි ලොකු වෙලා අපි ළමයිත් එක්ක මේ දැන් මේ දෙන්න සතුට වෙනවා. ඒ වෙන ගොඩක් සතුටුයි. අපේ වීඩියෝ බලන ඔයගොල්ලෝ දෙයක් ගන්න දිනන ගන්න මොකද අපි ඒ අදියටම වැටිලා දැන් අද හිතමක නැගිනවා. ඒ කියන්නේ ගොඩක් සතුටුයි. අපේ වාහන තිබ්බා, දේවල් හැදුවා. හැබැයි අපේ ඔතන ජීවිත කාලේ අපිට තියෙන්නේ. හැබැයි දැන් අද තැනක අපි ඉන්නවා ළමයි දුක ඉන්නවා. අපි වයසට ගියත් දුකනේ අපිට කරන්න පුළුවන් දේ අපි කරන්නේ. ඒක ගොඩක් සතුටුයි. ඉතින් ගයිස් දැකනේ හස්බන්ඩ් දේවල් කිව්වා. ඉතින් අපි ආවේ විඳින්න. ඉතින් අපි විඳින්නම්. ඔයාලට පෙන්නවා ලස්සනයි. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ලස්සනයි අර බලන්න.